ඉතින් අද අපි බලමු ටිකක් වෙනස් විදිහට රසම රස නූඩල්ස් එකක් හදාගන්න විදිහ. මුලින්ම අපි නූඩල්ස් තම්බ ගන්න භාජනයට උණු වතුර ටිකක් දාලා ඒකට තෙල් ටිකක් ලුණු ටිකක් එකතු කරගන්නවා. ඊළඟට ලිප ඔන් කරලා වතුර ටික නටද්දී අපි නූඩල්ස් ටික එකතු කරගන්නවා. නූඩල්ස් ටික බෙරි කරගන්න නැතුව තම්බ ගන්න ඕනේ. තම්බගෙන ඉවර වෙලා ඇල් වතුරට දාලා මේ ටික පෙරා ගන්න. ඊළඟට තාච්චියකට තෙල් ටිකක් එකතු කරගෙන ඒකට කපාගත්ත පීලුණු ගෙඩි භාගයක් ටිකක් තලාගත්ත සාමාන්‍ය ප්‍රමාණයේ ඉගුරු කෑල්ලකුයි සුදුළු බික් 3-4කුයි එකතු කරගන්නවා. ඒකටම කරල් මිරිස් 3ක් දෙකට කපාගත්ත ආමූරිස් කරලක් ඒ වගේම තක්කාලි ගෙඩි භාගයකුත් එකතු කරගෙන මේක රවුම් පාට වෙනතුරු තෙලේ හොදට ටෙම්පරාදු කරගන්න ඕනි. ඊළඟට මේ මිශ්‍රණය බ්ලෙන්ඩර් ජාරයකට දාගෙන අපි බ්ලෙන්ඩ් කරගන්නවා පේස්ට් එකක් වගේ වෙනකම්. ඊට පස්සේ අපි බෝල් එකකට සෝයා සෝස් මේස හැටි දෙකක්, කෑලි මිරිස් තේ හැටි භාගයක් විතර, තක්කාලි සෝස්, රසායන සීනි ටිකකුත් එකතු කරගෙන මේ ටික හොදට කලවම් කරගන්නවා. ඒ වගේම බිත්තර දෙකකුත් බෝල් එකකට දාගෙන ඒකට ලුණු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරගෙන ඒකත් හොදට මික්ස් කරගන්නවා. දැන් අපි බලමු නූඩල්ස් එක හදාගන්න විදිහ. තාච්චියකට තෙල් ටිකක් එකතු කරගෙන ඒකටම බටර් ටිකකුත් එකතු කරගන්නවා. ඊළඟට අපි හදාගත්ත බිත්තර මිශ්‍රණයක් දාලා මේ විදිහට අපි මේක මිශ්‍ර කරගන්නවා. බිත්තර ටික බැදුනට පස්සේ අපි ඒ ටික එහාට කරගෙන පොඩියට කපාගත්ත සොසේජස් කිහිපයකුත් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න. මේ සියල්ල හොඳින් බැදුනට පස්සේ අපි කලින් හදාගත්ත පේස්ට් එක මේකට එකතු කරගන්නවා. ඒකටම අපි රම්පේ කරපිංචා ටිකකුත් එකතු කරගන්නවා. ඒ වගේම මම මේ වෙලාවේදී කැරට් ටිකත් එකතු කරගන්නවා. ඔයාලට කැරට් වලට අමතරව ගෝවා ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ඊළඟට රසායන ලුණු ගම්බිරිසුත් එකතු කරගන්න. දැන් මේ සියල්ල හොදට මිශ්‍ර කරගෙන අපි කලින් තම්බගත්ත නූඩල්ස් ටිකක් මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඒකටම අපි කලින් හදාගත්ත සෝස් පේස්ට් එකත් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ ඔක්කොම හොදට මිශ්‍ර කරගන්න ඕනි. අවසානයේදී අපි කපාගත්ත ලේස් ටිකත් එකතු කරගෙන මේක විනාඩි 6-7ක් හොදට ෆ්‍රයි කරගන්න ඕනි. මේ වෙලාවේ රස බලලා ඔයාලට ලුණු මදි නම් ලුණුත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට රසම රස නූඩල්ස් එකක් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න සුබ දවසක්.